ආයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙ වටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය යළි අත්පත් කර ගැනීමේ මෙවලමක් ලෙස ජාතිවාදය උපයෝගී කරගත් බව අනුර කුමාර ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. එබැවින් එහි ගොදුරක් බවට පත් වූයේ එම දේශපාලකයින් නොවන අතර උතුරෙත් දකුණෙත් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් බවද ඔහු ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයට එක්වෙමින්. ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමගිය ගොඩනැගීමට වෙහෙස දැරිය යුතු බවත් සියලු දෙනාට ප්‍රජාතන්ත්‍රවාදීව සහ නිදහසේ කටයුතු කිරීමට හැකියාව තිබුණද යළි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කරන බවත් සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකට ජීවත් වන සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ අරමුණ බවයි ඔහු පැවසුවේ. එමෙන්ම ස්වාමීන් වහන්සේලාගේ විනය පිළිබඳවද කතිකාවතක් ඇතකිරීමේ සාකච්ඡාව පිළිබඳවද අදහසක් දැක් වූ ජනාධිපතිවරයා ඒ පිළිබඳ මහානායක ස්වාමීන් වහන්සේලා පොදු සම්මුතියකට එළඹෙන්නේ නම් එම කතිකාවත ඉදිරියට ගෙන යාමට රජයට හැකි බවද සඳහන් කළා. එතෙක් විහාර දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධ ශාසන අමාත්‍යවරයා වෙත බාර දී තිබෙන බවත් දැනටමත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට බාර දී තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙ වටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.